ලෝක ඉතිහාසයේ විශිෂ්ටතම රහස් පරීක්ෂක නවකතාව දැන් සිරස FM ඩිජිටල් අවකාශයේ ෂර්ලොක් හෝම්ස් මෙතැන් සිට සර් ආතර් කොනන් ඩොයිල්ගේ ද ප්‍රයිරි ස්කූල් නම් වූ ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාවැසුරෙන් පැනගිය ශිෂ්‍යයා. බේකන් වේදියේ අපගේ කුඩා නිවහනට විවිධාකාර පුද්ගලයන් පැමිණියා. ඒ අතර රජවරුන් මෙන්ම දරුණු අපරාධකරුවන්ද සිටියා. ඒත් මට මතක හැටියට එයින් වඩාත්ම කැපී පෙනෙන්නේ MA PhD ආදී උපාධි හිමි ආචාර්ය ටෝනි ක්‍රොෆ්ට් හක්ස්ටබල්ගේ පැමිණීම. ඔහු පැමිණෙන්නට සුළු මොහොතකට කලින් ඉදිරිපත් කෙරුණු කුඩා කාඩ්පත ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සියල්ල දරා සිටීමට අපොහොසත් තරම් එකක් බව කිව හැකියි. ඊට සුළු මොහොතකට පසු අපේ කාමරයට ඇතුළු වුණේ ඉතා ගරු ගාම්භීර පෙනුමක් ඇති ප්‍රාංශු දේහධාරී පුද්ගලයෙක්. දැඩි ආත්ම ශක්තියක් ඇති අයෙක් බව පෙනුනත් ඔහු කාමරයේ දොර වැසූ සැනින් මේසයට අත තබාගෙන එහි වාරුවෙන් ඇවිදගෙන විත් බිම අතුරා තිබූ වලස් හම්පලස මත ඇද වැටුණා. වොට්සන් ඉක්මනට ගන්න ටික ගන්න. මම මේ කොට්ටේ ඔහුගේ ඔළුවට තියන්නම්. නාඩි අල්ලලා බලන්න මොකද්ද තත්ත්වය කියලා. බය වෙන්න දෙයක් නැහැ. අධික ලෙස වෙහෙසටපත් වෙලා. අනික කිසි දෙයක් කාලත් නැහැ. මැක්ලිටන් දුම්රිය පොලෙන් ගත්ත රිටර්න් ටිකට් එකක් තියෙනවා සාක්කුවේ. තාම 12ටත් නැහැ. ඒ කියන්නේ බොහෝම වේල පහින් පිටත් වෙලා තියෙනවා. මට සමාවෙන්න. මම ටිකක් වෙහෙසිලා වැඩි. විස්කෝතුවක් කාලා කිරිවීදුරුවක් බිව්වොත් මේ ගතිය මගෑරේ. මම මේ ගමන ආවේ මිස්ටර් හෝම්ස්ව එක්ක යන බලාපොරොත්තුවෙන්. විදුලි පණිවිඩයකින් තත්ත්වේ දැරෑරුම්කම පැහැදිලි කරන්න අමාරුයි. ඔය වෙහෙස ගතිය ඇරුණම කතා කරමු. දැන් මට හොඳටම හොඳයි. මටම හිතාගන්න බෑ මං කොහොමද එක පාරටම මෙච්චර දුර්වල වුණේ කියලා. මේ විස්කෝතුව කකා කිරියක බොන්න. බොහොම ස්තුතියි මිස්ටර් හෝම්ස්. එන්න ඕනෑ ඊළඟ කෝච්චියෙන් මා එක්ක මැකල්ටන් වලට යන්න. ඒක කරන්න අමාරුයි. අපිට මේ දවස්වල වැඩ අධිකයි. මේ මගේ මිත්‍රයා ඩොක්ටර් වොට්සන් ඒකට සාක්ෂි. මාව ලන්ඩන් වලින් ඉවතට ගෙනියන්න නම් ඒක ඉතාම වැදගත් කටයුත්තක් වෙන්න ඕනේ. වැදගත්. දෙයනේ ඔබට දැනගන්න ලැබුණේ නැද්ද? හෝල්ඩර්නස් ආදිපාදතුමාගේ එකම පුතාව පැහැරගෙන යාම ගැන. මොනවා? හිටපු කැබිනට් ඇමතිවරයාගේ? ඔව්. අපි මේක පත්තරවලින් වසන් කරලා තියාගන්න උත්සාහ කළා. ඊයේ සවස ග්ලෝබ් පත්තරේ මේ ගැන යම් සඳහනක් තිබුණා. මම හිතුවා ඔබ මේ ගැන දැනගෙන ඇති කියලා. වොට්සන් ගන්න ඔය පුද්ගල තොරතුරු විශ්වකෝෂය. මෙන්න කොදෙන්. හෝල්ඩනර්ස් 6 වන ආදිපාදතුමා KGPC. අකුරු 26න් භාගයක් තියෙනවා. බෙවලි සිටුවරයා කාස්ටන් වංශාධිපතියා. කිවරයක් නැති ලයිස්තුවක්. 1900 පටන් හැලමන්ෂෑහි ආදිපාද ලුතිනන්
1888 දී ශ්‍රීමත් චාල්ස් ඇපල්ඩෝගේ දියණිය වූ ඊඩිත් යුවතිය සමග විවාහ විය. උරුමකරු හා එකම දරුවා සෝල්ටය සාමිවරයා. අක්කර 2,50,000ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියයි. ලැංකෂයර් හා වේල්ස් ප්‍රදේශයන්හි ඛනිජ සම්පත් ඇත. ලිපිනය කාල්ටන් හවුස් ටෙරස්, හෝල්ඩනස් හෝල් හැම්ෂයර් සහ කාස්ටන් කාසල් බැංගෝර් වෙල්ස්. 1872 දී නාවික සේනා මණ්ඩලය බහර ස්වාමිවරයා විය. ප්‍රධාන රාජ්‍ය ලේකම් තනතුර. බ්‍රිතාන්‍ය රාජ්‍ය ශ්‍රේෂ්ඨම පුරවැසියන් අතරින් එක්කෙනෙක්. ශ්‍රේෂ්ඨම. ඔව්. ඔව්. ඒ වගේම ධනවත්ම තැනැත්තෙක් මිස්ටර් හෝම්ස්. මම දන්න විදිහට ඔබ අති දක්ෂ රහස් පරීක්ෂකයෙක් වගේම ආත්ම තෘප්තිය සඳහා පරීක්ෂණවල යෙදෙන කෙනෙක්. ඒත් මම මෙතෙන්දි කියන්න ඕනෑ ආදිපාදතුමා දැනටමත් ප්‍රකාශ කර තියෙනවා ඔහුගේ පුත්‍රයා ඉන්න තැනක් ගැන ආරංචියක් දෙන කෙනෙකුට පවුම් 5,000ක චැක් පතක් දෙන බවට. ඒ වගේම ඔහු පැහැරගත් පුද්ගලයා හෝ පුද්ගලයන් කවුද කියා සඳහන් කරන කෙනෙකුට තවත් 10ක චෙක් පතක් දෙන බවට. බොහොම විශාල මුදලක්. වොට්සන්, අපි ඩොක්ටර් හක්ස්ටබල් එක්ක උතුරු එංගලන්තයට යමු. දැන් කිරිවීදුරුව බිව්වට පස්සේ ඔබේ අප්‍රාණික ගතිය නැති වෙන්න ඇති. දැන් අපිට දෙන්න මේ සිද්ධිය ගැන සම්පූර්ණ විස්තරයක්. ඒ වගේම අපිට කියන්න මැකල්ටන් අසල පිහිටි ප්‍රෑරි පාසලේ අධිපති ආචාර්ය ටෝනි ක්‍රෝෆ්ට් හක්ස්ලි වන ඔබ මීට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ප්‍රයරි පාසල ප්‍රාථමික පාසලක්. එය පිහිටෙව්වෙත් ඒකේ විදුහල්පති තනතුර දරන්නේ මමයි. මේ පාසල නිසකයෙන්ම එංගලන්තයේ තිබෙන හොඳම ඒ වගේම ජනප්‍රියම පාසල. ලිවස්ටෝක් සාමිවරයාගේ බ්ලැක්වෝටර් සිටුවරයාගේ ඒ වගේම ශ්‍රීමත් කැන්කට් සෝම්ස්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීම පැවරලා තියෙන්නේ මට. ඒත් මගේ පාසල උපරිම තලයටපත් වුණාය කියන හැඟීම මට ඇති වුණේ සති 3කට කලින් හෝල්ඩනස් ආදිපාදිවරයා තමන්ගේ එකම පුත්‍රයා දස ඇවිරිදි සෝල්ටය සාමිවරයා මගේ භාරයට පත් කරන වග ඔහුගේ ලේකම් ජේම්ස් වයිල්ඩ මහත්මයා ඇවිත් මට දන්නපු වෙලාව. සති 3කට කලින් කිව්වා? ඔව්. ඒක අන්තිමේ මගේ ජීවිතේ විශාලම කරදරය බවට පත්වෙයි කියලා මට මොහොතකටවත් හිතුනේ නැහැ. ඔව්. කියන්න විස්තර. ළමයා පාසලට ආවේ මැයි 1 වෙනිදා. ඒ තමයි වසන්තයේ පාසල් වාරය පටන් ගන්න දවස. බොහොම අපූර්ව දරුවෙක්. බොහොම ඉක්මනින්ම අපේ කාල සටහනට හුරු වුණා. මං එකක් කියන්නම්. මං හිතනවා මම කියන දේ අවිචාරවත් නෑ කියලා. මේ වගේ අවස්ථාවකදී සැකේට කියන දේවල් වල තේරුමක් නෑ. මං හිතනවා මේ දරුවා ගෙදර හිටියේ ඒ තරම් සන්තෝෂකින් නෙමෙයි කියලා. ආදිපාදවරයාගේ විවාහ ජීවිතේ ඒ තරම් සාමකාමී එකක් නුන වග කවුරුත් දන්නවා.
දෙන්න අන්තිමේ කැමැත්තෙන් දෙපැත්තට වුණා. ආදිපාදවරය දැන් පදිංචි වෙලා ඉන්නේ ප්‍රංශේ. කොයි දවස්වලද එහෙ පදිංචියට ගියේ? බොහොම ළඟදී. දරුවගේ වැඩි ඇල්ම තියෙන්නේ අම්මට. හෝල්ලනස් හෝල් නිවසින් ගියාට පස්සේ ඔහු ඒ කියන්නේ දරුවා කනස්සලු වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි ආදිපාදවරයා තීරණය කළේ දරුවා මගේ පාසලට එවන්න. පාසලේදී දරුවා සතුටින් හිටියා. ඔව්. සති දෙකකට පස්සේ ඔහුට පාසල ගෙදර වගේ පුරුදු වුණා. බොහොම සතුටින් ඉන්න වගේ තමයි පෙනුනේ. එතකොට මේ සිද්ධිය උනේ කවදද? ඔහුව අවසාන වරට දැක්කේ මැයි 13 වෙනිදා රාත්‍රියේ. ඒ කියන්නේ ගේ සඳුදා. ඔහුගේ කාමරය තියෙන්නේ දෙවෙනි තට්ටුවේ. ඒකට යන්න තියෙන්නේ තව ළමයි දෙන්නෙක් නිදාගන්න ලොකු කාමරයක් මැද්දේ. ඒ ළමයි මේ අතුරුදහන් වීම ගැන මොනවද දන්නේ? ඒ දෙන්න කිසිම දෙයක් දැකලා නැහැ. කිසිම සද්දයක් ඇහිලත් නැහැ. ඒකෙන් පැහැදිලි සෝල්ටය සාමිවරයා ඒ පැත්තෙන් නොගිය වගේ. එතකොට ඔහු කොයි පැත්තෙන්ද යන්න ඇත්තේ? ඔහුගේ ජනේලය ඇරලා තිබුණා. ඒකේ ඉඳලා බිමට එල්ලෙන හොඳ මහත හොඳට හයිය වැලක් තියෙනවා. පහළ අඩි සටහනක් තිබුණේ නම් නැහැ. ඒත් අපිට පැහැදිලි එතනින් විතරයි පිට වෙන්න පුළුවන් කියන එක. කොයි වෙලාවේද ඔහු නැති වගේ දැනගත්තේ? අඟහරුවාදා උදේ 7ට විතර. ඔහු රෑ ඇඳේ නිදාගෙන ඉඳලා තියෙනවා. පාසල් නිල ඇඳුම ඇඳගෙනයි පිට වෙලා තියෙන්නේ. තවත් කෙනෙක් කාමරේට ඇතුල් වුණ බවට කිසිම සලකුණක් නැහැ. ළමයා කෑ ගැහුවා නම් ඒත් නැත්තම් දැඟලුවා නම් ඒක නෑහෙන්න විදියක් නෑ. ඇයි ඔබ එහෙම කියන්නේ? ඇතුල් කාමරේ ඉන්න කෝන්ට ලොකු ළමයෙක්. ඔහුට යන්තම් සද්දයක් ඇහුණත් ඇහැරෙනවා. මේ අතුරුදහන් වීම ගැන දැනගත්ත හැටියේ ඔබ මොකද කළේ? මම පාසලේ ළමයින් ගුරුවරුන් සේවකයින් සියලු දෙනාම කැඳෙව්වා. එතෙන්දී අපට පැහැදිලි වුණේ සෝල්ටය සාමිවරයා ගිහින් තියෙන්නේ තනියම නොවන වගේ. හයිඩගර් කියන ජර්මන් ගුරුවරයාත් අතුරුදහන් වෙලා. ඔහුගේ කාමරය තියෙන්නේ දෙවනි තට්ටුවේ ගොඩනැගිල්ලේ එහා කොනෙම. ඔහු රෑ ඇඳේ නිදාගෙන ඉඳලා තියෙනවා. එහෙත් ඔහු පිට වෙලා තියෙන්නේ බාගෙට ඇඳුම් ඇඳගෙන. බාගෙට ඇඳුම් ඇඳගෙන? ඒ කියන්නේ ඔහුගේ කමිසයයි මේස් කුට්ටමයි බිම වැටිලා තිබුණා. ඔහු බිමට බැහැලා තියෙන්නේ වැලදිගේ බවට කිසිම සැකයක් නැහැ. මොකක්ද ඔබ එහෙම කියන්න හේතුව? ඔහුගේ අඩිසලකුණු තිබුණා ඔහු බිමට බැස්ස තැන තනකල ගොල්ලේ. ඔහුගේ බයිසිකලය තියලා තිබුණි මිදුල අයිනේ පුංචි මඩුවක. ඒකත් නැති වෙලා. ඔය ජර්මන් ගුරුවරයා කොච්චර කල් වෙනවද ඉස්කෝලේට ඇවිත්? අවුරුදු 2ක්. බොහොම හොඳ චරිත සහතික අරන් ආවේ. හැබැයි වැඩි කතා බහක් නැහැ. මූණේ හිනාවකුත් නැහැ. ළමයි අතරවත් ගුරුවරු අතරවත් ජනප්‍රිය නැහැ. මේක සිද්ධ වුණා කිව්වේ සඳුදා රෑ. අද බ්‍රහස්පතින්දා. දැන් මොකද්ද තත්ත්වය? කිසිම තොරතුරක් නැහැ. ආදිපාද මන්දිරයට යවලා බැලුවා. ඒක තියෙන්නේ හැතැක්ම 2-3ක් දුරින්. අපි හිතුවා ගෙදර මතක් වෙලා තාත්තා ළඟට යන්න ඇති කියලා. ආදිපාදතුමා හොඳටම කලබල වෙලා. මං පත් වෙලා ඉන්න තත්ත්වේ ඔබටම දැනෙනවා ඇතිනි. අනේ මිස්ටර් හෝම්ස් කොහොම හරි ඔබේ දක්ෂතා උපයෝගී කරගෙන මේ අවුල විසඳලා දෙන්න. ඔබට මීට කලිනුයි මා ළඟට එන්න තිබුණේ.
මට පරීක්ෂණ පටන් ගන්න වෙලා තියෙන්නේ අවාසි සහගත තත්වයක ඉඳගෙන. ඔය වැලයි මිදුලයි දෙකින් කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා කියන එක අදහගන්න අමාරුයි. ඒක මගේ වරද නෙමෙයි මිස්ටර් හෝම්ස්. ආදිපාදතුමාට තදින්ම අවශ්‍යව තිබුණා මේක රහසක් වශයෙන් තියාගන්න. තමන්ගේ පවුලේ තියෙන අසමගිය ලෝකයා දැනගනී කියලා. ඔහුගේ ඒ ගැන පුදුම බයක් තියෙනවා. ඒ පොලිසිය පරීක්ෂණ පැවැත්වුවා නේද? ඔව්. ඒත් එයින් කිසිම ප්‍රතිඵලයක් නැහැ. ආරංචියක් ලැබුණා පාන්දර ළඟපාත දුම්රිය පොළෙන් කෝච්චියට නැග්ග පිරිමි ළමයෙකුයි තරුණ පිරිමියෙකුයි ගැන. ඒත් ඊයේ රෑ ලිවර්පූල් වලදී ඒ දෙන්න හම්බ වෙලා තියෙනවා. මේකට කිසිම සම්බන්ධයක් නැති දෙන්නේ. ඒ බලාපොරොත්තු කඩවීම නිසා මුළු රැයක් නිදි නැතුව ඉඳලා තමයි මම උදෙන්ම ඔබ ළඟට ආවේ. මේ වැරදි හෝඩුවාව නිසා පරීක්ෂණ අතරමඟ ඇන හිටින්න ඇති. සම්පූර්ණයෙන්ම අත්හැරලා දැම්මා. දවස් 3ක්ම නිකරුණේ අපතේ ගිහින්. මම මේක පිළිගන්නවා. හොඳයි. මම පරීක්ෂණේ බාර ගන්නම්. ඔබට හොයාගන්න පුළුවන් වුණාද නැති වුණු ළමයයි ජර්මන් ගුරුවරයයි අතර සම්බන්ධයක්? කොහෙත්ම නැහැ. ඔහු ජර්මන් ගුරුවරයාගේ පන්තියේ ඉගෙන ගත්තද? නැහැ. මම දන්න තරමින් නම් ඔවුන් එකිනෙකා එක්ක කතා බහ කරලවත් නැහැ. ඒක ලොකු පුදුමයක්. මේ ළමයට බයිසිකලයක් තිබුණාද? නැහැ. තව බයිසිකලයක් නැති වෙලාද කාගේ හැරි? නැහැ. හොඳටම විශ්වාසද? ඔව්. මේ ජර්මන් ගුරුවරයා මහරෑ ළමයාවත් වඩාගෙන බයිසිකලේ පැද්දවෙන්න බැහැනේ. කොහොමටවත් බෑ. එහෙනම් ඔබ තරණ මතය මොකක්ද? බයිසිකලය රැවටිල්ලක් වෙන්න පුළුවන්. ඒක කොහේ හරි හංගලා දෙන්න පයින් යන්න ඇති. ඒත් ඒක දක්ෂ උපායක් නෙමෙයි. මඩුවේ තවත් බයිසිකල් තිබුණා. කීපයක් තිබුණා. බයිසිකල් වල නැගිලා ගිය වගේ අඟවන්න ඕන වුණා නම් බයිසිකල් දෙකක්ම හංගන්න තිබුණානේ. ඔව්. ඔව්. ඒක ඇත්ත. එතකොට ඒ මතේ පිළිගන්න බෑ. ඒත් මේ සිද්ධිය පරීක්ෂණය පටන් ගන්න ඉතාම සුදුසු තැන. බයිසිකලයක් ලේසියෙන් හංගන්නවත් විනාශ කරන්නවත් බෑ. තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ළමයා අතුරුදහන් වුණු දවසට කලින් දවසේ කවුරු හරි ඔහුව හම්බ වෙන්න ආවද? නෑ. ලියුම් ලැබුණාද? ඔව්. එක ලියුම. කාගෙන්ද? ඔහුගේ පියාගෙන්. ඔබ ඔහුගේ ලියුම් කඩලා බලනවද? නෑ. කොහොමද ඒක පියාගෙන් වගේ දන්නේ? ලියුම් කවරේ තිබුණා ඔහුගේ සලකුණ. ආදිපාදවරයාගේ අමුතු අත්තකුරෙන්මයි ලිපිනිය ලියලා තිබුණේ. ඒ වගේම ආදිපාදතුමාට මතකයි Taman මේක ලියපු වගේ. ඊට කලින් ලියුමක් ලැබුණේ කවදද? දවස් කීපයකින්ම ලැබුණේ නැහැ. ප්‍රංසෙනුත් ලියුම් ලැබුණාද? කවදාවත් නැහැ. මම මේ ප්‍රශ්න අහන්න හේතුව ඔබට පැහැදිලි ඇති. එක්ක මේ ළමයාව බලෙන් අරන් ගියා. නැත්නම් ඔහු තමන්ගේ කැමැත්තෙන් ගියා. කැමැත්තෙන් ගියා නම් ඒකට පිටින් පෙළඹවීමක් කෙරෙන්න ඕනේ. ඔහුව බලන්න අමුත්තු ආවේ නැත්නම් ඒ පෙළඹවීම ලිපි මගින් කෙරෙන්න ඕනේ. ඒකයි මම ලියුම් එව්වේ කවුද කියන එක හොයාගන්න වෑයම් කරන්නේ. එතෙන්දි මට ඔබට උදව් කරන්න පුළුවන් කමක් නැහැ. මං දන්න තරමින් ඔහුට ලියුම් එව්වේ ඔහුගේ පියා විතරයි. කවුද ඔහු අතුරුදහන් වුණ දවසේ ඔහුට ලියුමක් එව්වේ? තාත්තයි පුතයි බොහෝම හිතවත්ව හිටියද?
ආදිපාදතුමා කායිකවත් හිතවත්කමක් නැහැ. එතුමගේ ඔළුව පිරීලා තියෙන්නේ රටේ ප්‍රශ්න වලින්. පෞද්ගලික හැඟීම් වලට ඒක ඉඩක් නැහැ. ඒත් ඔහුට පුරුදු ආකාරයට දරුවාට නිතරම කරුණාව දැක්වුවා. ඒ දරුවාගේ ලැබිකම තිබුණේ අම්මට. ඔව්. ඔහු ඒ බව කිව්වා. නෑ. එහෙනම් ආදිපාදතුමා එහෙම දෙයක් කිව්වද? අපොයි නෑ. එහෙනම් ඔබ කොහොමද දන්නේ? මම ආදිපාදතුමාගේ ලේකම් ජේම්ස් වයිල්ඩර් මහත්මයා එක්ක කතාබස් කරලා තියෙනවා. ඔහු තමයි සෝල්ටය සාමිවරයාගේ හැඟීම් ගැන මට කිව්වේ. හරි. මට තේරෙනවා. ඔය ආදිපාදතුමා අන්තිමට එවපු ලියුම. ඒක ළමයාගේ කාමරයේ තිබුණාද ළමයා ගියාට පස්සේ? නෑ. ඒක අරන් ගිහින්. මං හිතන්නේ දැන් අපි පිටත් වුණොත් හොඳයි. මං අසකරත්තයක් ගෙන්නන්නම්. ඔබ ගෙදරට විදුලි පණිවුඩයක් යවනවා නම් අපේ පරීක්ෂණ පැවැත්වෙන්නේ ලිවර්පූල් වල බව අසල්වැසියන්ට අඟවන්න. ඒ අතර මම ඔබේ පාසල් ගොඩනැගිලි පරීක්ෂා කරන්න. මමයි වොට්සනි හොඳ පළපුරුදු සුනොකයෝ. ඒ නිසා හරියට ඉවල්ලලා නිවැරදි දිශාව හොයාගන්න පුළුවන් වෙයි. එදින සවස අපි ආචාර්ය හක්ස්ටබල්ගේ සුප්‍රසිද්ධ පාසල පිහිටා තිබෙන සීතල කඳුකර ප්‍රදේශයට ළඟා වුණා. අප යන විටත් අඳුරු වැටී තිබුණා. ශාලාවේ මේසය මත අමුත්තන්ගේ කාඩ් පතක් තිබුණා. ආවතේවකරු තම ස්වාමියාගේ කනට කර යමක් කී විට ඔහු තැතිගත් බවක් පෙන්නුම් කළා. ආදිපාදතුමා මේ ඇවිත්. එතුමයි වයිල්ඩර් මහත්මයයි කාර්යාලයේ ඉන්නවා. එන්න මම ඔබ දෙපළව එතුමාට හඳුන්වා දෙන්නම්. මම මෙම සුප්‍රසිද්ධ දේශපාලකයාගේ පින්තූර දැක තිබුණා. එහෙත් මා ඇත්තටම දුටු පුද්ගලයා ඊට හාත්පසින්ම වෙනස් අයෙක්. ඔහු ඉතා සැලකිල්ලෙන් ඇඳුම් පැළඳුම් කළ දුක්බර සිහින් මුහුණක් හා අසාමාන්‍ය ලෙස කවාකාර වූ දිගු නහයක් ඇති උදාර පුද්ගලයෙක්. ඔහු අසල සිටි ඉතා තරුණ තැනැත්තා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා බව මට වැටහුණා. ඔහු බුද්ධිමත් ලා නිල් දෑසක් ඇති ඉක්මනින් කලබල වන ඉතා පරීක්ෂාකාරී කුඩා තැනැත්තෙක්. මුලින්ම කතාව ආරම්භ කළේ ඔහු. මම උදෙන්ම ඔබ හමුවෙන් ආව ඩොක්ටර් හක්ස්ටබල්. ඒත් ඒ වන විටත් ඔබ දුම්රියෙන් ලන්ඩන් බලා පිටත් වෙලා. ඔව් මම මට දැනගන්න ලැබුණා ඔබ ගියේ මේ පරීක්ෂණය මිස්ටර් ෂර්ලොක් හෝම්ස්ට බාර දෙන්න වගේ. ආදිපාදතුමාත් පුදුම වෙනවා ඔහුගෙන් අහන්න නැතුව ඔබ එවැනි පියවරක් ගත්ත එක ගැන. පොලිසියේ වෑයම අසාර්ථක වුණු බව දැනගත්තම ආදිපාදතුමා හිතන්නේ නැහැ පොලිසියේ වෑයම අසාර්ථකයි කියලා. ඒත් මිස්ටර් වයිල්ඩර් ඔබ හොඳින්ම දන්නවා ඩොක්ටර් හක්ස්ටබල් ආදිපාදතුමා අකමැති බව මෙම කාරණේ කටින් කටට යනවට. ඔහුට අවශ්‍ය හැකිතරම් සුළු පිරිසක් මේකට සම්බන්ධ කරගන්න. ඒක බොහොම ලේසියෙන් විසඳන්න පුළුවන් මිස්ටර් හෝම්ස්ට. මිස්ටර් හෝම්ස්ට පුළුවන් උදේම තියෙන කෝච්චියෙන් ආපහු යන්න. නෑ ඩොක්ටර්. ඒක අවශ්‍ය නෑ. මේ උතුරු කරේ හුළඟ හරීම සනීපයි. ශරීරයට ප්‍රාණවත් ගතියක් ලබා දෙනවා. ඒ නිසා මම දවස් කීපයක් ඔහේ නිස්කලංකව මේ කඳුකර පරිසරයේ ගත කරන්න. මම ඔබේ වහලයට ඉන්නවාද ගමේ තානායමේ ඉන්නවද කියන එක ඔබ තීරණය කරන්න. මට මිස්ටර් හෝම්ස් ඉන්න මං කතා කරන්න. මිස්ටර් වයිල්ඩර් කිව්වා වගේ ඔබ මේ ගැන මගෙන් කලින් අහලා බැලුවනම් තමයි හොඳ ඩොක්ටර් හක්ස්ටබල්. ඒත් ඔබ දැනටමත් මේ ගැන මිස්ටර් හෝම්ස්ට කියලා තියෙන නිසා ඔහුගේ සේවය ලබා නොගැනීම මෝඩකම. ඔබ තානායමට යන්න අවශ්‍යම නැහැ. මම සතුටුයි ඔබ ඇවිත් අද මගේ නිවසේ නතර වෙනවා නම්. ඔබතුමාට ස්තුතියි. ඒත් මගේ පරීක්ෂණ කටයුතු වලට පහසුයි මම
මේක සිද්ධ වුණු ස්ථානයේම රැඳිලා ඉන්නවා නම් ඔබේ කැමැත්තක්. ඔබට මගෙන් හරි මිස්ටර් වයිල්ඩර්ගෙන් හරි යමක් දැනගන්න තියෙනවා නම් ඒ තොරතුරු ලබා දෙන්න අපි සූදානම්. දැනට මට ඔබතුමාගෙන් දැනගන්න තියෙන්නේ එකම එක කාරණයයි. ඔබේ පුතාගේ අතුරුදහන් වීම සිද්ධ වුණේ මෙන්න මේ ආකාරයෙන් කියලා ඔබට කිසියම් මතයක් තියෙනවද? නෑ මිස්ටර් හෝම්ස්. ඔබේ හිතට වද දෙන කාරණයක් ගැන අහනවට සමා වෙන්න. ඔබ හිතනවාද මේකට ආර්යාවගේ සම්බන්ධයක් ඇති කියලා? නැහැ. මං හිතන්නේ. එහෙම නැත්නම් විශාල වන්දියක් ලබා ගැනීමේ චේතනාවෙන් කෙනෙක් මේ දරුවව පැහැරගෙන ගියා වෙන්න පුළුවන්. ඔබට එහෙම දැනුම් දීමක් කෙරුණාද? නැහැ මිස්ටර් හෝම්ස්. තව එක ප්‍රශ්නයයි. මට දැනගන්න ලැබුණා මේ සිද්ධිය වුණු දවසේ ඔබ ඔබේ පුතාට ලියුමක් ලිව්වාද? නෑ. මම ලියුම ලිව්වේ ඊට කලින් දවසේ. නමුත් ඒක ඔහුට ලැබුණේ එදා. ඔව්. ඒ ලිපියේ යමක් සඳහන් වුණාද ඔහුව නොසන්සුන් කරන? ඒත් නැත්තම් ඔහුට මේ වගේ පියවරක් ගන්නට හේතු වෙන? නැහැ. කොහෙත්ම නැහැ. ලියුම තැපැල් කළේ ඔබමද? ආදිපාදතුමා ලියුම් තැපැල් කරන සිටතක් නැහැ. මේ ලියුමත් අනිත් ලියුම් එක කන්තෝරු කාමරේ මේස උඩ තිබුණා. මම ඊව තැපැල් මල්ලට දැම්මේ. ඔබට හොඳටම විශ්වාසද මේ ලියුම ඒ ලියුම් අතරේ තිබුණු වගට? ඔව් මම ඒක දැක්කා. ඔබතුමා එදා ලියුම් කීයක් ලිව්වද? 20ක් 30ක් විතර. මට ලියුම් විශාල සංඛ්‍යාවක් ලැබෙනවා. ඒත් මං හිතන්නේ මේවා කාරණයට අදාළ නැහැ කියලා. එහෙමම කියන්න බෑ. මම පොලිසිය අවධානය යොමු කරවලා තියෙනවා දකුණු ප්‍රංශයට. මම මොහොතකටවත් හිතන්නේ නැහැ ආර්යාව මේ වගේ තිරිසන් වැඩකට මැදිහත් වෙයි. ඒත් මේ දරුවගේ ඔළුවේ නොයෙකුත් වැරදි කල්පනා තිබුණා. මට හිතෙනවා මේ දරුවා ජර්මන් ගුරුවරයාගේ උදව් උපකාර ඇතු අම්මා ළඟට යන්නේ නැති කියලා. එහෙමනම් ડોક્ટર හක්ස්බර් දැන් අපි හෝල්ඩනස් හෝල් මන්දිරයට යන්න. හෝම්ස්ට අසන්නට තවත් ප්‍රශ්න ඇති බව ඔහුගේ මුහුණින් පළ වුණා. ඒත් ආදිපාදවරයා හිටි හැටියේ සිය අසුනින් නැගිටීම නිසා සාකච්ඡාව අවසන් වුණා. මෙම වංශවතා නන්නාඳුනන තැනැත්තකු සමග සිය පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට ඇති අකමැත්ත ඉතා පැහැදිලිව දිස්සුණා. අප ළමයාගේ කාමරයේ ඉතා හොඳින් පරීක්ෂා කළත් ඔහු පැනගියේ ජනේලයෙන් බව තහවුරු කර ගැනීම හැර අන් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට අපොහොසත් වුණා. ජර්මන් ගුරුවරයාගේ කාමරය සෝදිසි කිරීමේ ප්‍රතිඵලය වූයේද එයමයි. එහෙත් ඔහු බිමට බැසීමේදී ඔහුගේ බරට වැල ඇදී ගොස් තිබුණු බව පෙනුණා. ඔහු බිමට පැන්න තැන තනකොළ පොඩි වී ගොස් ඇති සැටි අපට ලන්තෑරු මෙලින් දැකගත හැකි වුණා. ඒ හැරෙන්නට වෙනත් කිසිදු සලකුණක් එහි තිබුණේ නැහැ. ඉන්පසු තනිවම විදුහල් භූමියෙන් පිටව ගිය හෝම්ස් ආපසු එන විට 11 පසු වී තිබුණා. ඔහු මා සිටි කාමරයට පැමිණියේ අතේ රෝල් කරගත් කඩදාසියක්ද ඇතිවයි. වොට්සන්, ඔබ තාමත් ඇහැරගෙන? කිසිම නිදිමතක් නැහැ. මොකද්ද ඔය අතේ තියෙන්නේ? මම මේ අවට ප්‍රදේශයේ සිටියේ මක්සරස් කරගත්තා. දැන් අපි මේක ඇඳ උඩ දිග ඇරගෙන අධ්‍යයනයක යෙදෙමු. ඔය ලන්තෑරුම තියන්න මේක උඩින්. මොනවද මේ ඇඳලා තියෙන්නේ? මට නම් මොකවත්ම තේරෙන්නේ නැහැ. මේ පරීක්ෂණය ගැන මගේ උනන්දුව එන්නම වැඩි වෙනවා වොට්සන්. මේ මුල් අවස්ථාවේ අපි පැහැදිලිව වටහා ගන්න ඕන
මේ ප්‍රදේශයට අදාළ භූ විද්‍යාත්මක සාධක. ඒක අපේ ඉදිරි පරීක්ෂණවලදී හුඟක් වැදගත් වෙනවා. මොකද මේ කළු කොටුව? ඒ තමයි ප්‍රයරි පාසල්. මේ ඉර තමයි ප්‍රධාන පාර. ඔබට පේනවා ඇති මේ පාර පාසල පහු කරගෙන නැගෙනහිර බටහිර දෙපැත්තටම යනවා. ඔව්. අනික දෙපැත්තෙම 60ක් දුරට යනකම් අතුරු පාරක් නැහැ. එතකොට මේ දෙන්න පාර දිගේ ගියා නම් ගියේ මේ පාරේ. ඔව්. වෙන යන දිහාවක් නැහැ. අපේ වාසනාවට මේ කියන රාත්‍රියේ මේ පාර දිගේ ගිය අය ගැන දැනගන්න පුළුවන් එක්තරා දුරකට. ඒ කොහොමද? මෙන්න මේ මං පයිප්පේ තියපු තැන පොලිස් බටෙක් රාජකාරියේ යෙදිලා හිටියා 12 ඉඳලා 6 වෙනකම්. එතකොට එතන තමයි නැගෙනහිර පැත්තට තියෙන පළමුවැනි අතුරු පාර තියෙන්නේ. හරියට හරි. ඔහු කියනවා තමන් එක මොහොතකටවත් ඒ මුර පොලින් ඉවත් වුණේ නැති. තමන්ට නොපෙනී ළමයෙකුටවත් මිනිහෙකුටවත් එතන පහු කරගෙන යන්න බෑ කියලයි ඔහු කියන්නේ. ඔහු විශ්වාසවන්ත පුද්ගලයෙක්ද? ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒක මට කතාවෙන්ම පැහැදිලි. එතකොට ඒ පැත්තේ බලන්න දෙයක් නැහැ. ඔව්. අපිට හොයන්න තියෙන්නේ අනිත් පැත්තේ. මෙන්න මෙතන තියෙනවා තානායමක් රෙඩ් බුල් කියලා. රෙඩ් බුල්? ඔව්. අපූරු නම. ඒකේ අයිතිකාරිය එදා අසනීප වෙලා හිටියා. මැක්ලටන් වලට කෙනෙක් යවුවා දොස්තර කෙනෙක් ගෙන්න ගන්න. ඒත් වෙන ලෙඩෙක් බලන්න ගිහින් හිටිය නිසා ඔහු ආවේ එළි වුණාට පස්සේ. තානායමේ අය එළි වෙන කල්ම ඇහැරගෙන හිටියා පාර දිහා බලාගෙන. ඔවුන් කියනවා ඒ පැත්තට කිසි කෙනෙක් ආවේ නැතිලු. ඔවුන් කියන දේ ඇත්තනම් අපිට බටහිර පැත්තත් අමතක කරලා ඔවුන් පාර පාවිච්චි කළේ නෑ කියන නිගමනයට එන්න පුළුවන් වත්ස. එතකොට බයිසිකලයට මොකද උනේ? ඔව් බයිසිකලේ. දැන් මේ අය පාරෙන් නොගිය නම් එක්කෝ ගෙට උතුරෙන් තියෙන ඉඩම් හරහා යන්න ඕනේ. නැත්තම් ගෙට දකුණෙන් තියෙන ඉඩම් හරහා. ඔව් වෙන යන්න දිහාවක් නැහැනේ. ඔව්. අපි වැඩි ඉඩකඩ තියෙන්නේ කොයි පැත්තෙන් යන්නද කියලා බලමු. දකුණු පැත්තේ තියෙන්නේ පුංචි පුංචි කට්ටිවලට කඩපු ගොවිතැන් කරන ඉඩම්. ඒව අතර ගල් බිත්ති බැඳලා තියෙනවා. ඒ නිසා බයිසිකලයකට යන්න බෑ. එතකොට ඉතුරු වෙන්නේ උතුරු පැත්ත විතරයි. ඔව්. මේ හරියේ තියෙනවා ලඳු කැලෑවක්. ඉන් එහාට වෙන්න 10ක් විතර දුරට යනකම් විහිදිලා තියෙන්නේ ඕවිටි යාගා. ටික ටික එහාට යන්න නැග්මක් තියෙනවා. ඔය හරි ගොවියෝ තමන්ගේ ඉඩම් කට්ටිවල බැටළුවෝ හරක් ඇති කරනවා. මේ කැලෑ ප්‍රදේශයේ එක පැත්තක තමයි ආදිපාද මන්දිරය තියෙන්නේ. පාරෙන් ගියොත් 10යි. ඕවිති හරහා ගියොත් 6යි. අර බැටළුවෝ හරක් ඇරෙන්න චෙස්ටර්ෆීල්ඩ් මහ පාරට එනකන් ඔය හරියේ ඉන්නේ කුරුල්ලෝ විතරයි. ඒ හරියේ පල්ලියකුයි පොඩි ගෙවල් කීපයකුයි තානායමකුයි තියෙනවා. එතකොට අපිට හොයන්න තියෙන්නේ උතුරට වෙන්න. එතකොට බයිසිකලයට මොකද උනේ? හොඳ බයිසිකල් කාරයෙකුට පාරක්ම ඕන නෑ වොට්සන්. ඕවිටි හරහා අඩිපාරවල් තියෙනවා. අනික එදා හොඳට හඳ එළිය තිබුණු දවසයි. කවුද දොරට තට්ටු කරනවා? අන්තිමේ අපට යන්තම් හෝඩුවාවක් හම්බ වුණා. මේ නිල් පාට ක්‍රිකට් කැප් එක ඒ දරුවට. කොහෙද ඕක තිබුණේ?
ඕවිටි වල පැල් ගහගෙන හිටපු අහු කුන්ටකෙයින්ගේ තවල මේ තිබිලා. අඟහරුවාදා උන් පැල්පත් ගලවගෙන ගියා. අද පොලිසිය උන්ව හොයාගෙන ගිහින් තවලම පරීක්ෂා කළා. පොලිසියට මේක හම්බ වුණා. අහිගුන්ටිකයෝ මොකද මේ ගැන කියන්නේ? උත්තර නොදී මග අරින්න හැදුවා. බොරු ඇද බෑවා. අඟහරුවාදා උදේ ඕවිටේ තිබිලා හම්බ වුණා කිව්වා. උන් දන්නවා මේ දරුවා ඉන්න තැන. දෙයියන්ට පින් සිද්ධ වෙන්න උන් සේරම කූඩුවේ දාලා ඉන්නේ. එක්ක නීතියට තියෙන බයට නැත්තම් ආදිපාදතුමාගේ සල්ලිවල බලයට උන්ගේ කටින් ඇත්ත එලි කරගන්න පුළුවන් වෙයි. එහෙනම් දැනට තත්ත්වේ සතුටුදායකයි. ඔව්. මං යනවා. මට පොඩ්ඩක් හැපියා ගන්න ඕන. දැන් එකක් පැහැදිලි වොට්සන්. අපි ඕවිටිවල තමයි හොයන්න ඕනේ. පොලිසිය අහිකුන්ටකින්ව අත්අඩංගුවට ගන්නවා අර වෙන කිසි දෙයක් කරලා නැහැ. මෙන්න මේක දිහා බලන්න වොට්සන්. මොකද්ද මේ ඇද වෙවි යන ඉර? ඕවිටි යාය හරහා ගලා යන දිය පාරක්. සමහර තැන්වල ඒක පළල් වෙලා මඩ වගුරක් හැදෙනවා. මේක වැඩියෙන්ම දකින්න පුළුවන් ආදිපාද මන්දිරයත් පාසලත් අතර තියෙන ප්‍රදේශයේ විතරයි. ඔබ කියන්නේ මේ වියලි කාලගුණය නිසා වෙන තැන්වල අඩිසටහන් මොකවත් බලාපොරොත්තු වෙන්න බෑ කියන එකද? හරියට හරි. අපි හෙට උදෙන්ම පිටත් වෙමු. මේ පළාතට නම් කුරුල්ලන්ගෙන් අඩුවක් නෑ. ඔව් වැඩි හරියක් ඉන්නේ කිරල්ලුයි වටුයි නේද? හෝම්ස් උදෙන්ම නැගිටලා තියෙන හැඩයි. ඔව්. මම මිදුලයි සයිකල් මඩුවයි පරීක්ෂා කළා. ලඳු කැලෑවත් ටිකක් පරීක්ෂා කළා. මේ ඕවිටියායේ 4 අතටම අඩිපාරවල් තියෙනවානේ. ඔව්. දැන් මේ අපි ඉන්න ඕවිටියායට එහා පැත්තෙන් තියෙන්නේ ආදිපාද මන්දිරේ. ඉතින් මේ දරුවා ගෙදර ගියා නම් මොකක් හරි සලකුණක් මේ හරිය තියෙන්න ඕනේ. ඒත් ඔහු ගැනවත් ජර්මන් ජාතිකය ගැනවත් කිසිම තොරතුරක් නැහැ. මේ දිගටම තියෙන්නේ බැටළු අඩි. අර තියෙන ඒවා බැටළු අඩි නෙමෙයි. ඔව්. ඒ එළදෙන්නුන්ගේ අඩි. තවත් පොඩි මඩ වකුරක්. ඒ උඩින් වැටුණු අඩිපාරකුත් තියෙනවා. මේ මොකක්ද? ඔය තියෙන්නේ බයිසිකල් ටයර් පාර. නෑ වොට්සන්. බයිසිකල් ටයර් පාර තමයි. ඒත් අපි බලාපොරොත්තු වුණු එක නෙමෙයි. ඒ කියන්නේ ටයර් සලකුණක් දිහා බැලුවම මට ඒ ටයර් වර්ගය අඳුන ගන්න පුළුවන්. මේ කොටු තියෙන්නේ ඩන්ලොප් ටයරේ. හයිඩගර්ගේ බයිසිකලේ ටයර් දිග ඉරි තියෙන පාමස් ටයර්. ගණිත ගුරුවරයා එක සහතික කළාම කිව්වා. ඒ නිසා මේ ජර්මන් ගුරුවරයාගේ බයිසිකලේ නෙමෙයි. එහෙනම් ළමයාගේ බයිසිකලේ වෙන්න ඕන. ඒ ඔහුට බයිසිකලයක් තිබුණා නම් ඒ වගක් අපිට දැනගන්න නැහැ. මේ ටයර් සලකුණ පාසල පැත්තේ ඉඳලා එන බයිසිකලේ කේව. පාසල පැත්තට යන බයිසිකලයක ටයර් සලකුණු වෙන්න බැරිද? බෑ වොට්සන්. වඩා තදින් සටහන් වෙලා තියෙන්නේ බර පැටවෙන පිටිපස්සේ රෝදේ. ඔබට පේනවා ඇති හුඟක් තැන්වල යන්තම් සටහන් වෙන ඉස්සරහා රෝදේ සලකුණ මැකිලා ගිහින් තියෙනවා. ඔව්. පැහැදිලිවම මේ බයිසිකලේ ඇවිත් තියෙන්නේ පාසල පැත්තේ ඉඳලා. මේක අපේ පරීක්ෂණයට අදාළ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කෝකටත් අපි ඉස්සර වෙලාම ආපස්සට ගිහින් බලමු. කෝ මේ හරිය මුකුත් පේන්නේ නෑනේ. තව යමු කොහොම ඉස්සරහටම. මෙන්න තියෙනවා ආයේ. ඒත් හරකුන්ගේ අඩි නිසා
බාගෙට මැකිලා. එතනින් එහාට මොකවත්ම නැහැ. අයත් මේ අඩිපාර වැටෙන්නේ ලඳු කැලෑව මැදින් ප්‍රෑරි පාසලට. බයිසිකල එළියට ගන්න ඇත්තේ මේ කැලෑවේ තිබිලා. අපි මේ කොටේ උඩින් ටිකක් වාඩි වෙමු. ඔව් මටත් හොඳ ගානට වෙහෙසයි. කපටියෙකුට බැරි කමක් නැහැ බයිසිකල් එක ටයර් මාරු කරලා කෙනෙක්ව නොමග යවන්න. ඒ වගේ දුර දිග කල්පනා කරන අපරාධකාරයෙක් ඉන්නවා නම් මම බොහෝම කැමති එහෙම මිනිහෙක් එක්ක හැප්පෙන්න. අපි මේක දැනට අමතක කරලා මඩ වගුරු දිහාවට යමු. එහෙ තව බලන්න හුඟක් තැන් තියෙනවා. ඔය ඉස්සරහා තියෙන මඩ වගුරු අයින් දිගේ යමු. ඕ හරියනම් එකම මඩ ගොඩක්. මෙන්න තියෙනවා තවත් අඩිපාරක්. හරි වොට්සන් හරි. ඔය තියෙන්නේ පාමටය සලකුණු. මේක තමයි හයිඩගර්ගේ බයිසිකලේ. මම හිතුවා හරි. මං ඔබට සුබ පතනවා හෝම්ස්. ඒත් අපිට තව හුඟක් දුර යන්න තියෙනවා. ඔය අඩිපාර බේරලා අඩිය තියන්න. දැන් ටයර් සලකුණ දිගේ යමු. ටයර් සලකුණ හිටි හැටියේ නැතුව ගිහින් ආයෙ මතුවෙනවා. ඔබට පේනවද මේ හරියේදී බයිසිකල් කාර්යය බොහෝම වේගෙන් ගිහින් තියෙනවා. ඒක කොහොමද කියන්නේ? මේ බලන්න. මේ හරියේ රෝද දෙකේම සලකුණු පැහැදිලිව පේනවා. දෙකම එක වගේ ගැඹුරට සටහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහු ඉස්සරහට බර වෙලා වේගින් පැදලා තියෙනවා. අපොයි මෙතෙන්දී ඔහු ඇදගෙන වැටිලා. ඔව් හරියට පැල්ලම්. අඩි සලකුණු තියෙනවා. ආයෙත් ටයර් සලකුණු. ආයෙත් පැදගෙන ගිහින් තියෙනවා. වොට්සන් මේ ගහේ අතු පොඩි වෙලා. හෝම්ස් මේ කහ පාට මල් තනි කර ලේ පාට වෙලා. ලේ පැල්ලම්. කැටි ගැහිච්ච ලේ පැල්ලම්. තත්ත්වය හොඳ නෑ වොට්සන්. අඩිය තියන්නේ පරිස්සමෙන්. මොකද්ද මෙතනින් පෙන්නුම් කරන්නේ? ඇදගෙන වැටිලා තුවාල වුණා. නැගිටලා ආයේ බයිසිකලේ නැගලා පැදගෙන ගියා. ඒ ටයර් සලකුණු නෑ. හරි පුදුම වැඩක්. හරකුන්ගේ අඩි තියෙනවා දිගටම. ඔහුට හරකෙක්වත් ඇන්නද? වෙන්න බෑ. ඒ වෙන කෙනෙක් හිටි බවට කිසිම සලකුණක් නෑ. අපි යමු ඉදිරියට. ඔව්. දැන් අපිට ටයර් සලකුණු වලට අමතරව ලේ පැල්ලම් තියෙනවානේ. මේ හරියේ ටයර් සලකුණු සටහන් වෙලා තියෙන්නේ කවාකාරව. හෝම්ස් මොකද අර පඳුරු අස්සේ දිලිසෙන්නේ? බයිසිකලේ ඇදල ගන්න. එක පැඩලයක් නැවිලා. පාම ටයර්. බයිසිකලය පුරාම ලේ. වොට්සන් අර පඳුරාසේ සපත්තුවක්. ඔහොමයන් ඔය පඳුරාසෙන්. මේ ඉන්නේ බයිසිකලය අවාසනාවන්තයා. රවුල වවලා සෑහෙන්න උසයි. කණ්ණාඩි එක වීදුරුවක් කුඩු වෙලා. ඔළුවට දරුණු පාරක් ගහලා තියෙනවා. ඔව්. ඒ පාරට හිස් කබලේ පැත්තක් කුඩු වෙලා. මේ වගේ තුවාලයක් වුණාට පස්සෙත් මේ තරම් දුරක් ඒමෙන් පේනවා. ඔහු බොහොම ශක්තිමත් කෙනෙක් වගේ. සපත්තු දාලා තියෙන්නේ මේස් නොදා. රෑට අඳින්න කමිසෙට උඩිනුයි කබා ඇඳගෙන තියෙන්නේ. කිසිම සැකයක් නෑ මේ තමයි ජර්මන් ගුරුවරයා. මොකද හෝම්ස් කල්පනාවට වැටුනේ? දැන් මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. දැනටමත් ප්‍රමාද වැඩි නිසා මට හිතෙන්නේ දිගටම පරීක්ෂණය කරගෙන යාමයි සුදුසු කියලා.
ඒත් අපි මේ මරණය ගැන වහාම පොලිසියට දන්නන්න ඕනේ. එතකන් මිනිහ බලා ගන්නත් ඕනේ. මං ලියුම් කෑල්ලක් ගිහින් දෙන්නම්. ඒත් පරීක්ෂණයේදී මට ඔබේ සහාය ඕනේ. පොඩ්ඩක් ඉන්න. අර එපිටහා දර කපන මිනිහා අත පණිවිඩයක් යවමු. මා එම ගොවියා කැඳවාගෙන ආපසු හෝම්ස් තුන්ඩු කැබැල්ලක් ලියා බියපත්ව සිටි එම මිනිසා අත ආචාර්ය හක්ස්ටබල් වෙත යව්වා. දැන් වොට්සන් අද උදේ අපිට හෝඩුවාවල් දෙකක් ලැබුණා. ඔව්. එකක් පාම ටයර් යොදපු බයිසිකලේ. අපි දන්නවා ඒක කොතනින්ද කෙලවර වුණේ කියලා. හරි. මොකක්ද ඔබ කියන අනිත් හෝඩුවාව? ඩන්ලොප් ටයර් දමපු බයිසිකලේ. ඒක හොයන්න යන්න කලින් අපි දැනට දන්න දේ මතක් කරගනිමු. අනවශ්‍ය තොරතුරු අතෑරලා අවශ්‍ය දේ කෙරෙහි අවධානය යොමු කරන්න. මුලින්ම මම ඔබට මතක් කර දෙන්න ඕනේ මේ ළමයා ගියේ තමන්ගේ කැමැත්තෙන් වගේ. ඔහු ජනේලෙන් බිමට බැහැලා පිටත් වෙලා ගියා. තනියම හරි තවත් කෙනෙක් එක්ක හරි. හරි. ඒ ටික පැහැදිලි. දැන් අපි මේ අවාසනාවන්ත ජර්මන් ගුරුවරයා දිහාවට හැරෙමු. ළමයා පැනලා යනකොට පිළිවෙලට ඇඳ පැළඳගෙනයි හිටියේ. ඒ කියන්නේ ඔහු කල්තියා සූදානම් වුණා. ඒ ජර්මන් ගුරුවරයාගේ මේස් නැතුව. ඔහු ක්‍රියා කළේ හදිසි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඇයි ඔහු ගියේ? ළමයා පැනලා යනවා තමන්ගේ කාමරේ ජනේලෙන් දැකපු නිසා. ඔහුට ඉස්සර කරලා ළමයාව ආපහු ගේන බලාපොරොත්තුෙන් බයිසිකලේ අරගෙන ළමයාව ලුහු බැන්දා. ඒ වෑයමේදී මැරුම් කෑවා. ඔව්. ඒ වගේ පේන්නේ. ඔහුට තිබුණ ළමයා පස්සෙන් දුවලා ගිහින් අල්ලගෙන ඔහු ආපහු ගේන්න. ඇයි එහෙම නොකර බයිසිකලේ අරන් ගියේ? ළමයාට බොහෝම වේගෙන් යන්න ක්‍රමයක් තිබුණු නිසා. අනිත් බයිසිකලේ. ඔව්. ඔව් මැරුම් කෑවේ පාසලට 75ක් දුරින්. උන්දයකින් නෙවෙයි. හැඩි දැඩි අතකින් එල්ල කළ දරුණු පහරකින්. ළමයට උදව්වට කෙනෙක් හිටියා. ඔවුන්ට වේගෙන් යන්න ක්‍රමයක් තිබුණා. ළමයව පහු කරන වේගෙන් බයිසිකල් පදින්න දක්ෂ හයිඩල්ගර්ට් 65ක් දුර යන්න වුණා. අවට හැම තැනම සෝදිසි කරලත් අපිට දැක ගන්න පුළුවන් වුණේ හරකුන්ගේ කුර සටහන් විතරයි. යාර 50ක් දුරට යනකම් අඩිපාරක් නැහැ. එතකොට වෙනත් බයිසිකල් කාරේ මේක කලා වෙන්න බෑ. අඩිසටහන් ඇත්තෙත් නැහැ. ඉතින් මේක වෙන්න බැරි දෙයක් නේ හෝම්ස්. ඔව්. වෙන්න බෑ. එතකොට මට කොතන හරි වැරදිලා තියෙනවා. මගේ වැරද්ද පෙන්නලා දෙන්න. බිම වැටීමෙන් හිස් කබල පුපුරන්නේ නැති. ඕවිතක ඒක වෙන්න පුළුවන්ද? මට නම් මොකවත් හිතා ගන්න බෑ. හොඳයි. දැන් අපි පාම ටයරේ අමතක කරලා ඩන්ලොප් ටයරේ පස්සේ යමු. ඉදිරියට තිබුණු බිම් පෙදෙස් තෙත් බවින් තොර වූ නිසා ටයර් සලකුණු ඉක්මනින්ම නැතිව ගියා. අප අන්තිමේදී තානායම වෙත ළඟා වුණා. ඒ ඉදිරිපිට තරබාරු වැඩිහිටි පුද්ගලයෙක් පයිප්පයක් උරමින් හිටියා. වොට්සන් මගේ කකුල මාව වත්තම් කරගන්න. කොරග ගහවත් තානාමට යමු. මගේ කරටත් දාගන්න. කොහොමද මිස්ටර් රූබන් හේස් සපසනීප? කවුද තමසේ? කොහොමද මගේ නම දන්නේ? ඒක ඔය ඔළුවට උඩින් බෝඩ් එකේ ගහලා තියෙන්නේ. ගෙදර එක ප්‍රධානි අඳුන ගන්න එක ලේසි. මේ ඔබේ ස්ථාලේ කරත්තයක් එහෙම නැද්ද? නෑ නේන්න. මට මේ
බිම අඩිය තියන්නවත් බෑ. එහෙනම් ඉතින් අඩිය නොතිය ඉන්නවා. මට පයින් ඇවිදින්න බෑනේ. එහෙනම් ඉතින් පැන පැන යනවා. මේ අහන්න මිත්‍රයා. මම මේ හරිම අමාරුවෙන් ඉන්නේ. මට කමක් නෑ මොන විදියට ගියත්. මටත් කමක් නෑ. මේ කාරණය බොහෝම වැදගත්. මං පවුම් කාසියක් දෙනවා. බයිසිකලයක් ඉල්ල ගන්න පුළුවන් නම්. කොහට යන්නද? හෝල්ඩනස් හෝල් ආදිපාද මන්දිරයට. උන්වහන්සේගේ යාළුවෝ වෙන්න ඇති. මට නාගෙන ඉන්න හැටියෙන්ම පේනවා. කොහොම හරි එතුමා අපිව දකින්න සතුටු වෙයි. අරමුකෝ. අපි එතුමාගේ නැතිවුණු පුතා ගැන ආරංචියක් අරන් එන නිසා. මිනිහගේ මූණ වෙනස් වුණා. මොනවා? තමුසලා උන්වහන්සේ ඉන්න තැන හොයාගත්තද? ඔව්. ලිවර්පූල් වල ඉන්නවා දැකලා තියෙනවා. දැන් කොයි මොහොතක හරි හොයාගනි. ඒ ගමන තරහ නැති වුණා වගේ. මට නම් ඔය ආදිපාදතුමාට මොනවා වුණත් එකයි. මං තමයි ඉස්සර උන්වහන්සේගේ ප්‍රධාන අස්පකරත්තකාරයා. මට සැලකුවේ බොහොම නරක විදිහට. කේලම් ආලා මාව එලෙව්වා. ඒත් මං සතුටුයි සාමිවරයා ලිවර්පූල් වලදී හම්බුණා කියලා අහන්න. මං උදව් කරන්නම්. ගිහින් ආරංචිය සැලකරන්න. බොහොම ස්තුතියි. අපි ඉස්සෙල්ලා මුකුත් කාලා ඉන්නම්. ඊට පස්සේ බයිසිකලේ දෙන්න. මා ළඟ බයිසිකලයක් නැහැ. මෙන්න පවුමේ කාසිය. මං කිව්වනේ මා ළඟ බයිසිකලයක් නැහැ. මං අස්සයෝ දෙන්නෙක් දෙන්නම් ගමන යන්න. හරි හරි. කාලා බීලා කතා කරමුකෝ. ඔහම යනවා කුස්සියටම. අප තනි වූ විගසම හෝම්ස්ගේ කකුලේ ආබාධය පුදුමාකාර අන්දමින් ෂණිකව සුව වුණා. අඳුරු වැටෙන්නට ආසන්න වෙද්දී දවසම निराහාරව සිටි අපි සෑහෙන වේලාවක් සප්පායම් වුණා. කෑම ගනිද්දි කල්පනාවක නිමග්නව සිටි හෝම්ස් දෙවරක්ම ජනේලෙන් පිටත බැලුවා. මිදුලේ කොනක කම්මල්කරුවෙකු වැඩෙහි යෙදී සිටියා. හිටි හැටියේ හෝම්ස් අසුනින් නැගිට්ටා. හරි වොට්සන්. හරි. මතකදාර හරකුන්ගේ අඩි. ඔව්. කොහෙද? හැමතැනම. ඔව්. හැමතැනම. ඕවිකිවල අඩිපාරවල ඊළඟට හයිඩග මැරුණු තැන. හොඳයි. හරක් කී දෙනෙක් දැක්කද? මට නම් මතකක් නෑ හරකෙක් දැකපු වගක්. පුදුම නැද්ද ඔච්චර අඩි දැකලත් එක හරකෙක්ක නොදැකපු එක. හරිම පුදුමයි. මතකදේ අඩි තිබුණු විදිහ. රටා 3කට අපි හෙමිහිට බලමු. මට මෙච්චර වෙලා ගියානේ නිගමනයකට එන්න. මොකක්ද නිගමනය? මේ ලෝකෙ නැහැ ඇවිදින පිම්මේ දුවන පැන දුවන හරක්. කම්මල්කාරයාර වෙන කවුරුවත් පේන්නේ නැහැ. හෙමිහිට ගිහින් බලමු. අස්සයෝ දෙන්නට හරියට සාත්තුවක් නෑ වගේ. බලාගෙන කකුල උස්සන්නේ අස්සයා පහින් ගහයි. පරණ ලාඩම්. ඒ ළඟදි ගහපුවා. ලාඩම් පරණයි ඇන අලුත්. අපූර්වයි. යමු කම්මල්කාරයා ළඟට. මිනිහා පාඩුවේ වැඩ. මොනවද යකට කෑලි පතුරු යසේ හොයන්නේ? රූපන් එනවා. අතේ යකඩයක් යක්ෂාවේශ වෙලා වගේ. සාකු පිස්තෝලේ තියෙනවනේ. තක්කඩි ඔත්තුකාරයෝ මොනවද උඹලා මෙතන කරන්නේ? ඇයි මිස්ටර් රූබන් හේස්? කවුරු හරි හිතයි අපි යමක් දැනගනී කියලා මිස්ටර් හේස් බය වෙලා. කම්මලෙන් ඕන එකක් හොයාගන්නවා. හැබැයි එකක් කියන්නම්. මගේ අවසරයක් නැතුව මගේ ස්ථාලේ අතෙන්න මෙතෙන් එබිලා බලනවට මං කැමති නෑ. පුළුවන් ඉක්මනට බිල ගෙවලා මෙතන යන එකයි. නපුරක් හිතුවේ නැහැ. මේ අස්සයෝ දිහා බැලුවේ. කමක් නැහැ.
අපි පයින් යනවා. ඒ හැටි දුරක් නෑනේ. 7ක්ම 2කට වැඩිය නෑ. වමට තියෙන පාර. ඩිංගක් දුර ඔහොම යමු. මිනිහා අමුතුම විදිහේ චරිතයක්. අපි මේ හරියම දැවිටි ඉඳිමු. මට පේන්නේ රූබන් හේස් මිස් සේරම දන්නවා. එහෙම හිතුණාද? අස්සයෝ කම්මල ඔක්කොම සාධක තියෙනවා. ආයෙසර බලමු අහකින් ඉඳගෙන. බයිසිකලයක් එනවා වේගෙන්. ඔහොම පාත් වෙලාවේ පඳුරට මුවාවෙන් ඉක්මනට. ආදිපාදතුමාගේ ලේකම් ජේම්ස් වයිල්ඩ්. මිනිහා නිකන් බලානික වෙලා වගේ. සද්ද නොකර යමු තානායමට. අර තියෙන්නේ බයිසිකලේ බිත්තියට හේතු කරලා. කවුරුවත් දෙන්නේ නැහැ. වේස් කරත්තයක්. ඒ ගැන මොකද හිතන්නේ? කවුරු හරි පැනලා ගියා වගේ. දැන් නම් කරුවලයි. තනි මිනිහයි රේස් කරත්තේ ගියේ. ඒ ජේම්ස් වයිල්ඩ් නම් නෙමෙයි. අර වයිල්ඩ් එළියට එන්නේ. කවුරු හරි එනකම් බලා ඉන්නවා වගේ. තව කවුද එනවා? දෙන්නම ගෙට ඇතුල් වුණා. බොණ්ඩා කෙනෙක් නෙමෙයි. බාර් එක තියෙන්නේ අනිත් පැත්තේ. ඔව් මේ අය විශේෂ අමුත්තු. ජේම්ස් වයිල්ඩ් මොනවද මේ අවේලාවේ මෙතන කරන්නේ? කවුද මුණ ගැහෙන්නව සගයා? යමු වොට්සන් ඉස්සරහට. මේක කොහොම හරි දැනගන්න ඕනේ. මේ තියෙන බයිසිකලේ මේ ටයර් එකට කිට්ටු කරලා ගිනි කූරක් ගහන්න. හරි. ගන්නලෝ. දැන් ඉතින් මගේ බර උස්සන්න වෙයි මොහොතකට. ජනේලෙන් ගේ ඇතුළ බලන්න. වාඩි වුණාම මං උඩසට ගොඩ වෙන්නම්. එතකොට හිට ගන්න. පාත්වෙන් ඕන කන්දනේ බලාගත්තා. දැන් පුළුවන් ඉක්මනින් යමු ප්‍රයරි පාසලට. පාසලට යන්නට කලින් අප මැකල්ටන් වලට ගොස් විදුලි පුවත් කීපයක් යවුවා. රාත්‍රී කාලයේදී හෝම්ස් ආචාර්ය හක්ස්ටබල්ගේ සිත සනසන අයුරු මා දුටුවා. පසුදින උදේ 11ට අප දෙදෙනා ආදිපාදතුමාගේ මන්දිරයේ අමුත්තන්ගේ කාමරේ අසුන් ගත්තා. ඔව් මිස්ටර් හෝම්ස් මොනවද ඔබ වෙනින් කරන්න පුළුවන්? මට ආදිපාදතුමා මුණ ගැහෙන්න ඕනේ. එතුමා එන්නේ එතුමාගේ කාමරේ. එහෙනම් මං කාමරේට යන්නම්. මම හිතන්නේ එතුමා ඉන්නේ නිදිහානේ. එහෙනම් මං යහන ළඟට යන්නම්. හොඳයි. ඔබ ඇවිත් ඉන්න බව මං එතුමාට කියන්නම්. පැය භාගයක් ප්‍රමාද වී එතුමා අප සිටි තැනට පැමිණියා. ඔහු කලින් දින අප දුටු විටදී සිටියාට වඩා මහලු වී ඇති බවක් පෙනුණා. ඒත් ඔහු වංශවත් නායකයෙකුට හුරු පුරුදු අන්දමින් අප පිළිගත්තා. ඔව් මිස්ටර් හෝම්ස්. ඇයි ඔබට මාව මුණ ගැහෙන්න අවශ්‍යයි කිව්වේ? මට වඩා නිදහස්ව කතා කරන්න පුළුවන් මිස්ටර් වයිල්ඩ් මෙතන නැත්නම්. ඔබතුමා කියනවා නම් ඔව් ඔබ යන්න. ඉතින් මොනවද මිස්ටර් හෝම්ස් ඔබට කියන්න තියෙන්නේ? අපිට ඩොක්ටර් හක්ස්ටබල් කිව්වා මේ පරීක්ෂණය සම්බන්ධයෙන් ත්‍යාග මුදලක් පිරිනමන වග. ඔබේම කටින් ඒක ස්ථිර කරනවා දකින්න කැමති. ඔව් සත්තකින්. මං හිතන්නේ ඔබේ පුතා ඉන්න තැනක් කියන කෙනෙකුට පවුම් 5000. ඒකත් හරි. ඔහු රඳවාගෙන සිටින අයගේ නම් හෙළි කරන කෙනෙකුට තවත් පවුම් 1000. හරි. මං හිතන්නේ දෙවන කරුණට අයිති. ඔහු පැහැරගෙන ගිය අය විතරක් නෙමෙයි. ඔහු රඳවාගෙන සිටින අය. ඔව්. ඔබ ඔබේ රාජකාරිය හරියට ඉෂ්ට කළොත් ඔබට මේ මුදල ගැන සැකයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබේ චෙක් පොත අර මේසෙ උඩ තියෙන වගේ පේනවා ආදිපාදතුමනි. ඔබට පුළුවන් නම් පවුම් 6000කට චෙක් පතක් ලියා දෙන්න. මට ඒක බොහොම සතුටට කාරණයක්. ඒක රේඛනය කරනවා නම් වඩාත් හොඳයි. කැපිටල් ඇන්ඩ් කවුන්ටිස් බැංකුවේ ඔක්ස්ෆර්ඩ් වීදියේ සාකාව තමයි මගේ ගිණුම්කරුවෝ. ආදිපාදතුමා හරි කෙලින් පුටුවේ වාඩි වෙලා හෝම්ස් දිහා රවලා බැලුවා. ඔබ මේ කරන්නේ විහිළුවක්ද මිස්ටර් හෝම්ස්? මේ කතා බහ ඒ තරම් ප්‍රිය උපදවන එකක් නන් නෙමෙයි. නෑ ආදිපාදතුමනි. මෙතන කිසි විහිළුවක් නෑ. මම ඇත්තටමයි කියන්නේ. මට පැහැදිලි නෑ ඔබ කියන දේ.
මොකද්ද ඔබ හරියටම අදහස් කරන්නේ? මට හොඳටම විශ්වාසයි මට ඒ ත්‍යාගයට අයිතිවාසිකම් කියන්න පුළුවන් වගේ. ඒ කොහොමද? මන් දන්නවා ඔබේ පුතා ඉන්නේ කොහෙද කියලා. මන් දන්නවා ඔහුව රඳවගෙන ඉන්නේ කවුද කියලා. ආදිපාදතුමාගේ මූණ එක පාරටම මලානික වුණා. කොහෙද මගේ පුතා ඉන්නේ? ඊයේ රෑවනතුරු සෝල්ටය සාමිවරයා හිටියේ ඔබේ මන්දිරයට හැතැම්ම 2ක් විතර දුරින් තියෙන ෆයිටිං කොක් තානායමේ. එතකොට කාටද ඔබ මේ ගැන චෝදනා කරන්නේ? වෙන කාට චෝදනා කරන්නද ඔබතුමාට මිසක්. දැන් ඉතින් මට අර චෙක් එක ලැබුණොත් හොඳයි. දැඩි වේදනාවට පත් වූ විටක මෙන් තමන් හිඳගෙන සිටි පුටුවේ ඇඳි තරයේ මිරිකාගත් ආදිපාදවරයාගේ මුහුණේ එම මොහොතේ ඇති වුණු පෙනුම මට කිසිම දවසක අමතක කරන්නට බෑ. ඔහු කතා කළේ සෑහෙන වේලාවක නිහඬියාවකින් පසුවයි. ඔබ කොයිතරම් දුරට කරුණු දන්නවද? මම දැක්කා ඊයේ රෑ ඔබ දෙපොළ එකට ඉන්නවා. ඔබේ මිත්‍රයා හැර වෙන කවුරුවත් මේ ගැන දන්නවද? මම කිසිම කෙනෙකුට මේ ගැන එක වචනයක්වත් කියලා නැහැ. ඔය චෙක් පොත මට අරන් දෙන්න. මෙන්න ආදිපාදතුමනි. මම කවදාවත් කියපු වචනයක් වෙනස් කරන කෙනෙක් නෙමෙයි මිස්ටර් හෝම්ස්. ඔබ මට දුන්න ආරංචිය කොයිතරම් අප්‍රියකර එකක් වුණත් මම ඔබට ඒ මුදලට චෙක් පතක් ලියා දෙනවා. මේ ත්‍යාගයේ දෙන බව සඳහන් කරන අවස්ථාවේ මම කීයටවත් හිතුවේ නෑ මේ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා. ඒත් ඔබත් ඔබේ මිත්‍රයාත් බුද්ධිමත්ව කටයුතු කරන අය කියලා මම විශ්වාස කරනවා. මට ඔබතුමා කියන දේ පැහැදිලි නෑ. මම මේක කෙලින්ම කියන්නම්. මේ සිද්ධිය ගැන දන්නේ ඔබ දෙපළ විතරක් නම් මේක එතනින් එහාට යන්න අවශ්‍ය නෑ. මං හිතනවා මගෙන් ඔබට අයවිය යුතු මුදල පවුන් 12000ක් කියලා. එහෙම නේද? නැහැ ආදිපාදතුමනි. මං හිතන්නේ නෑ එහෙම ලේසියෙන් කරුණු සමතයකට පත් කරන්න පුළුවන් වෙයි කියලා. අපිට මේ ජර්මන් ගුරුවරයාගේ මරණය එහෙම ලේසියෙන් අමතක කරලා දාන්න බෑ. ඒ ජේම්ස් ඒ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒ නිසා ඒ වගකීම ඔහු පිට පටවන්න බෑ. ඒක කලේ ජේම්ස්ගේ අවාසනාවට ඔහු සම්බන්ධකම් පවත්වපු මේ දරුණු මැරවරයා. ඒත් මම දරන මතය වෙනස් ආදිපාදතුමනි. කිසියම් පුද්ගලයෙක් අපරාධයක් කරන්න ඉදිරිපත් වුණාම ඒ නිසා ඇතිවෙන වෙනත් අපරාධවලටත් ඔහු සදාචාරාත්මකව වගකිව යුතුයි. ඔව්. සදාචාරාත්මකව. එතනදී ඔබ හරියටම හරි. ඒත් නීතිය ඉදිරියේ ඒක එහෙම නෙමෙයි. Taman නොදැනුවත්ව වෙච්ච මිනිමරුමක් ගැන කෙනෙකුට දඬුවම් පනවන්න බෑ. අනික ඔහු මේ සිද්ධ වුණ දේ තදින්ම පිළිකුල් කරනවා. ඒ ගැන කලිනුයි හිතන්න තිබුණේ. ඒක හරි. මේ මිනිමරුම ගැන දැනගත් හැටියේ ඔහු ඇවිත් මා ඉදිරියේ පාපෝච්චාරණය කළා. ඔහු හොඳටම බය වෙලා හිටියේ. මේ ගැන දැන් මුළු හිතින්ම පසුතැවිලි වෙනවා. පැයක් ගත වෙන්නටත් කලින් මිනිමරුවත් එක්ක තිබුණු සේරම ගනුදෙනු අත්හැරියා. අනේ මිස්ටර් හෝම්ස්, ඔබ ඔහුව බේර ගන්න ඕනේ. මම ඔබෙන් ඉල්ලා සිටිනවා. වරදක් කළාම මේ වගේ පුද්ගලයෙකුටත් අනුන් ඉදිරියේ දනින් වැටෙන්න වෙනවා. ඔබ වෙන කාටවත් කතා කරන්න කලින් මෙහි ආව එක මං අගය කරනවා මිස්ටර් හෝම්ස්. අපි බලමු මේ නින්දාව අපට කොච්චර දුරට අඩු කරගන්න පුළුවන් වෙයිද කියලා. මං හිතන විදිහට ආදිපාදතුමනි අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි දෙගොල්ලොම 100%ක්ම අවංකව කටයුතු කළොත් විතරයි. ඔබතුමා වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරන්න මං ලෑස්තියි. ඒත් එහෙම කරන්න නම් මම මේ ගැන සේරම විස්තර දැනගන්න ඕනේ අල්ල පිල්ලක් නෑ.
ඔබට දැනගන්න අවශ්‍ය ඕනම දෙයක් පැහැදිලි කරන්න මම සූදානම්. මං හිතනවා ඔබ කතා කළේ මිස්ටර් ජේම්ස් වයිල්ඩ් ගැනයි. ඔහු නෙමෙයි මිනිමරුවා කියලා. ඔව්. මිනිමරුව පැනලා ගිහින්. ඔබතුමා දන්නේ නැතුව ඇති අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන් මන් ලබාගෙන තියෙන කීර්තිය ගැන. මගෙන් ගැලවිලා පැනලා යන එක ඒ තරම් ලේසි නෑ. මගේ උපදෙස් මත ඊයේ 11ට මිස්ටර් රූබන් හේස්ව අත්අඩංගුවට ගත්තා. චෙස්ටර්ෆීල්ඩ් වලදී. මොනවා? ඔව්. මට විදුලි පණිවුඩයක් ලැබුණා චෙස්ටර්ෆීල්ඩ් පොලිසිය ප්‍රධානියාගෙන්. මං උදේ පාසලෙන් පිටත් වෙන්නත් කලින්. ඔබ පුදුමාකාර දක්ෂතා තියෙන කෙනෙක් මිස්ටර් හෝම්ස්. එතකොට රූබන් හේස් අත්අඩංගුවට අරගෙන මම ඔහුව අත්අඩංගුවට ගත් එක ගැන සතුටු වෙනවා. ඒක ජේම්ස්ගේ ඉරණම කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ නැත්තම්. ඒ කියන්නේ මිස්ටර් ජේම්ස් වයිල්ඩ් ඔබේ ලේකම්. මගේ පුතා මිස්ටර් හෝම්ස්. මොනවා? ඔබේ පුතා? ඔව්. මම ඔබට කිසිම දෙයක් වසන් කරන්නේ නැහැ. ඔබ කිව්වා වගේ මගේ හිතට කොයිතරම් වේදනාවක් ඇති වුණත් සම්පූර්ණයෙන්ම අවංකව කටයුතු කරන එක තමයි හොඳම පිළිවෙල. මාව මේ තත්ත්වයට පත් කළේ ජේම්ස්ගේ ඊර්ෂ්‍යාවයි මෝඩකමයි. මට ඔබ කියන දේ හරියටම පැහැදිලි නෑ. මම තරුණ කාලෙදී මගේ මුළු හිතින්ම තරුණියකට ආදරය කරා. මලක් වගේ ලස්සනයි. බොහෝම ගුණ යහපත් විනීත කාන්තාවක්. මම ඇයට විවාහ යෝජනා කළා. ඒත් ඇය ඒකට කැමති වුණේ නැහැ. ඉතින් මොකද්ද ඔබත් එක්ක විවාහ වෙන්න අකමැති වෙන්න හේතුව? ඇය සාමාන්‍ය පවුලක තරුණියක් මිස්ටර් හෝම්ස්. අපි විවාහ වෙමු කියලා මං කොතෙක් ඇයට බල කළත් ඇය ඒක ප්‍රතික්ෂේප කළා මට තියෙන ආදරේ වැඩිකමට. ආදරේ වැඩිකමට? ඔව්. ඇය හිතුවා මං ඇයව විවාහ කරගත්තොත් ඒක මගේ ඉදිරි ගමනට බාධාවක් වෙයි කියලා. හරි. ඔබට දක්වලා තියෙන්නේ ආත්මාර්ථකාමී ආදරයක් නෙවෙයි. ඇය ජීවත්ව හිටියනම් මං කවදාවත් වෙන විවාහයක් කරගන්නේ නැහැ. අපේ සම්බන්ධය නිසා ඇයට දරුවෙක් ලැබුණා. ඇය ඒ දරුවා මට බාර දීලා මගෙන් සදාටම සමුගත්තා. එතකොට ඒ දරුවයි මේ ජේම්ස් වයිල්ඩ්. ඔව්. මට ලෝකයා ඉදිරියේ මගේ පීතෘභාවය පිළිගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒත් මම ඔහුට හැම සැප පහසුකමක්ම දීලා ඔහුව හදා වඩාගෙන ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. ඔබ මේ රහස ඔහුට එළිදරව් කළාද? ලොකු මහත් වුණාට පස්සෙත් ඔහුව මගේ ළඟින් ඈත් කරන්න මට හිතුන්නේ නැහැ. ඔහුගේ මූණ තුලින් මං නිතරම දැක්කේ මං පනටත් වඩා ආදරය කළ ඒ කාන්තාවගේ මූණ. ජේම්ස්ට මේ කාරණේ ඉවෙන් වගේ වැටහුණා. ඔහු මේ රහස මගේ කටින්ම එළිදරව් කරගන්න සමත් වුණා. ඔහු බුද්ධිමත්. ඔහු විශ්වාස කරනවා මගේ දේපොළවල නියම උරුමකාරයා තමයි කියලා. ඒ වගේම ඔහු දන්නවා මේ රහස හෙළි වුණොත් ඒක මට හානි කරවග. එතකොට ඔබේ විවාහයටත් ඔහු මගේ වහලේ යට ඉඳීම මගේ විවාහය කෙරෙහි අහිතකර අන්දමින් බලපෑවා. ඒ සේරටම වඩා ඔහු මගේ දේපොළවල නියම හිමිකාරයාට මගේ වයස අවුරුදු 10ක පොඩි පුතාට වෛර කරනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් තියෙද්දිත් ඇයි ඔබ මේ ජේම්ස් වයිල්ඩ් තරුණයාව ඔබේ වහලයට තියාගෙන හිටියේ? මං කලිනුත් කිව්වා. ඔහුගේ මූණ දකින හැම වතාවකම මට මතක් වෙන්නේ ඇගේ මුහුණ. මම ඔහුව ගෙදරින් පිටපන් කළොත්
ඒක ඈට කරන වෙනස්කමක් වෙනවා. මම ඈ වෙනුවෙන් අදත් හිතින් දුක් විඳිනවා. ඔහුව ගෙදරින් පිට කරන්න බැරි නිසා තමයි මං ඔය තීරණය ගත්තේ. මොන තීරණයද? මගේ හිතේ බයක් ඇති වුණා. ඔහු ආතරට ඒ කියන්නේ සොල්ටේ සාමයරට හානියක් කරයි කියලා. ඒකයි මම ආතරගේ ආරක්ෂාව තකා ඔහුව ඩොක්ටර් හස්තබර්ගේ පාසලේ නතර කළේ. ඒත් ඒකෙන් පළක් වුණේ නැහැ. ඔව්. ජේම්ස් මේ හේස් කියන මිනිහව ආශ්‍රය කරන්න පටන් ගත්තා. මේ තැනැත්ත මගේ ඉඩම්වල අඳේට වැඩ කරද්දී ජේම්ස් තමයි ඒ කටයුතු බලාගත්තේ. හේස් මුල ඉඳලම තක්කඩියෙක්. ජේම්ස් පුදුම විදියට මිනිහත් එක්ක කුළුපග වුණා. ජේම්ස් එහෙම පහත් උදවිය ආශ්‍රයයට නිකාම ඇදලා ගියා. ඊට පස්සේ සොල්ටේ සාමිවරයා පැහැරගෙන යන්න හේස්ගේ උදව් ලබා ගත්තා. ඔව්. ඔබට මතක ඇති මං ලියුමක් ලිව්වා වගේ ආතට ඊට කලින් දවසේ. ඔව් මට මතකයි. ජේම්ස් ඒ ලියුම කඩලා ඇතුළට තුණ්ඩු කෑල්ලක් දාලා තියෙනවා ආතරට ඔහුව හම්බ වෙන්න කියලා පාසල කිට්ටුව තියෙන කැලෑරොදේදී. මොකක්ද ඉදිරිපත් කරලා තියෙන හේතුව? ඔහු ආර්යාවගේ නම පාවිච්චි කරලයි ආතරව පොළඹවගෙන තියෙන්නේ. එදා රෑ ජේම්ස් බයිසිකලේ පැදගෙන එහාට ගිහින් තියෙනවා. මම මේ කියන්නේ ජේම්ස්ම මට කියාපු දේ. හරි. මට පැහැදිලි. ජේම්ස් ආතරව කැලේදී මුණ ගැහිලා කිව්වා අම්මා ආතරව දකින්න ආසාවෙන් ඉන්නවා. ජේම්ස් කිව්වා ආතරගේ අම්මා ඕවිතිය අය බලාගෙන ඉන්නවා. රෑට ආපහු කැලේට එන්න. එතන මිනිහෙක් අස්සෙකුත් තියාගෙන ඉඳී. ඒ මිනිහා ආතරව අම්මා ළඟට එක්කයයි කියලා. අහිංසක ආතර මේ උගලට අහු වුණා. බොහෝම අපූර්වට සැලසුම් කරලා තියෙනවා. ඔව්. කියපු වෙලාවට කියපු තැනට ආව ආතරට පෝනියෙක් තියාගෙන ඉන්න හේසු මුණ ගැහුණා. ආතර පෝනියගේ පිට උඩ ගොඩ වුණාම දෙන්න පිටත් වුණා. ඔබ කියන විදිහට ජර්මන් ගුරුවරයා වුන් ලුහුබැන්ද වග. ඔබේ ලේකම්වරයා කලින් දැනගෙන හිටියේ නැහැ. හේස් ඔහුට මුගුරකින් පහර දුන් වගත් ඔහු මියගිය වගත් ජේම්ස් දැනගෙන තියෙන්නේ ඊයේ. හේස් ආතරව ෆයිටින් කොක් තානායමට ගෙනihin ඒකේ උඩ තට්ටුවේ කාමරයක රඳවලා තිබ්බා. මිසිස් හේස් තමයි ඔහුව රැක බලාගත්තේ. අර මැරයාගේ බිරිඳ. ඔව්. ස්වාමියාගේ අනසකට යට වුණාට ඈ බොහෝම කරුණාවන්ත කෙනෙක්. මොකද්ද මේ තරුණයා මෙහෙම දෙයක් කරන්න හේතුව? ඔහු මගේ උරුමකාරයා කෙරෙහි තිබුණේ අසීමිත වෛරයක්. ඔහු වෛරයෙන් උමුතු වෙලයි හිටියේ. ඔහු විශ්වාස කළේ මගේ සියලුම දේපොළ හිමි විය යුත්තේ ඔහුටයි කියලා. ඒකට මග අවුරන සමාජ ධර්ම ඔහු පිළිකුල් කළා. ඒ වගේම ඔහුගේ එක් පැහැදිලි අපේක්ෂාවක් තිබුණා. මොකක්ද ඒ? ඔහු බලාපොරොත්තු වුණා මම උරුමය වෙනස් කරයි කියලා. ඔහු හිතුවා ඒක කරන්න මට බලතල තියෙනවා කියලා. ඔහු ඔබට ඒ ගැන කිව්වද? ඔහු මට ඉඟි කළා. දීපල ඔහු නමට ඔප්පුවකින් පවරා දුන්නොත් ආතුර සොයා දෙන බවට. ඔහු දැනගෙන හිටියා මම කැමැත්තෙන් පොලිසියේ උදව් නොඉල්ලන වගේ. ඔහු ඔබට කිසිම යෝජනාවක් කළේ නැහැ. නැහැ. ඒත් එහෙම දෙයක් ඔහුගේ හිතේ තිබුණ වගේ මම දන්නවා. ඔහු බලාපොරොත්තු වුණාට වඩා වේගෙන් කරුණු සිද්ධ වුණා. ඒ නිසා ඔහුට තමන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔය දුෂ්ට වැඩපිළිවෙල අසාර්ථක වුණේ මට හයිඩගර්ගේ මලමිනිය හම්බ වුණු නිසා. ඔව්. ඒ ආරංචිය දැනගත්ත හැටියේ ජේම්ස් හොඳටම බය වුණා. අපි ඊයේ කන්තෝරු කාමරේ එකට වාඩි වෙලා ඉන්නකොටයි ඔය ආරංචිය ලැබුණේ. ඩොක්ටර් හක්සබල් විදුලි පණිවිඩයක් එවලා තිබුණා. ජේම්ස් කලබල වුණ බය වුණ හැටි දැක්කම තමයි
යන්තමට තිබුණු සැකය තහවුරුුණේ. ඔබතුමා ඒ අවස්ථාවේ මොකද කළේ? මම කෙලින්ම ඔහුට චෝදනා කළා. එතනෙත් තමයි ඔහු පාපොච්චාරණය කළේ. ඊට පස්සේ මගෙන් බැගෑපත්ව ඉල්ලා හිටියා දවස් 3ක් යනකම් මේක රහසක් වශයෙන් තියාගන්න කියලා. ඔහුගේ හවුල්කාරයාට පැනගන්න අවස්ථාව ලැබෙන තුරු. ඒ ඉල්ලීමට මම ඉඩ දුන්නා. ඔහුගේ අනිත් හැම ඉල්ලීමකටම ඉඩ දුන්න වගේ මං ඒකටත් ඉඩ දුන්නා. ඔහු ඒ මොහොතේම තානායම් බලා පිටත් වුණා. ඔව්. ඔහු වේගෙන් බයිසිකලේ පැදගෙන තානායමට ළඟා වෙනකොට අපි එතන. කරුවල වැටුණු හැටියේ ඔබතුමා ෆයිටින් කොක් තානායමට එනකොටත් අපි එතන. ඔව්. මහදවාලේ එහෙම තැනකට යන්න මට පුළුවන් කමක් නැහැ. ආදිපාත්තුමා මොකටද මෙහෙම ගුබ්බෑමකට රිංගන්නේ කියලා මිනිස්සු පුදුම වෙයි. ඔව් මට තේරෙනවා. ආතර් හොඳින් හිටියා. සනීපෙන්. ඒතර දරුණු පහර දීම දැකලා ඔහු හොඳටම බය වෙලා හිටියේ. ඒත් මගේ පොරොන්දු නිසා හිතට විරුද්ධව දවස් 3ක් ආතරව ඒ තානායමේ මිසිස් හේස් ළඟ තියන්න මට සිද්ධ වුණා. ඔව්. මිනිමරුවා කවුද කියලා නොකියා ඔබතුමාට බැහැනේ දරුවා ඉන්න තැන කොහෙද කියලා පොලිසියට කියන්න. ජේම්ස්ව පාවා නොදී මිනිමරුවට දඬුවම් ලබා දෙන්න මට ක්‍රමයක් තිබුණේ නැහැ. මේක බොහෝම බැරෑරුම් කාරණයක්. ඔබ ඔබේ බාල පුතා සම්බන්ධයෙන් අනුගමනය කරලා තියෙන්නේ කොහෙත්ම අනුමත කරන්න බැරි ක්‍රියාමාර්ගයක්. ඔබේම වචන වලින් කියනවා නම් මේ ගුබ්බෑයමේ ඔබ ඔහුව රඳවලා තියන්නයි හදන්නේ දවස් 3ක්. පොරොන්දු කරගෙනයි මම මේ පොරොන්දු මොනවද මේ වගේ මිනිස්සුන්ට? ආයෙත් වතාවක් ඔහුව රවට්ටගෙන නොයි කියලා මොකක්ද ඔබට තියෙන සහතිකේ? ඔබේ සාපරාධී වැඩිමහල් පුතා සතුටු කරන්න ඔබ ඔබේ නිර්දෝෂී බාල පුතා අනවශ්‍ය අවදානමකට ලක් කළා. ඒක කොහෙත්ම සාධාරණීකරණය කරන්න බැරි ක්‍රියාවක්. ආදිපාදතුමාගේ මූණ රතු වුණා. තමන්ගෙම මන්දිරය තුලදී තමන්ව මෙහෙම දෝෂ දර්ශනයට ලක් කිරීම එතුමට දරා ගන්න බැරුව ඇති. ඒත් එතුම නිහඬව ඉන්නවා. මම ඔබට උදව් කරන්න. ඒත් ඒ එක කොන්දේසියක් යටතේ. වහාම ඔබේ සේවකයක් හැඳවන්න. ඔහුට අන දෙන්න මට ඉඩ සලස්සන්න. හොඳයි. එනවා අධිපාතිතුමනි එනවා මේ එනවා. තමා මේ ආරංචිය දැනගන්න බොහෝම සතුටු වෙයි. තමාගේ පුංචි හාම්පුතා හම්බ වෙලා. නෑ එතුමා හම්බ වෙලා දෙවියන්ට ස්තුති වේවා. ආදිපාදතුමා කියන වහාම කුදිරකාරයට කියන්නලු අස්සකරත්තේ සූදානම් කරන්න. හොඳමයි. තමා දන්නවනේ ෆයිටින් කොක් තානායම තියෙන තැන? එහෙමයි මන් දන්නවා. සෝල්ටිය සාමිවරයා එහෙ ඉන්නවා. වහාම ගිහින් එතුමා ගෙදර කැඳවා එන්න. හොඳමයි මං ඉක්මනටම කැඳවගෙන එන්න. දැන් අනාගතයේ සුරක්ෂිත කළ නිසා අපිට අතීතය ගැන වඩා ලිහිල්ව හිතන්න පුළුවන්. මං රජයේ පොලිස් සේවයට අයිති කෙනෙක් නෙවෙයි. ඒ නිසා යුක්තිය සාධාරණය ඉෂ්ට වෙනවා නම් තවත් මන් දන්න සියලු දේම කියාපාන්න අවශ්‍ය නැහැ. ඔබට බොහොමත්ම ස්තුතියි. හේස් ගැන මට කියන්න දෙයක් නැහැ. තොණ්ඩුව ඔහු වෙනුවෙන් සූදානම්ව තියෙනවා. ඔහුව බේරගන්න මට කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඒත් ඔහු මොන කරුණු එළිදරව් කරයිද කියන එක මට කියන්න බෑ. ඔබතුමාට පුළුවන් ඔහුට අවබෝධ කරවන්න නිශ්ශබ්දව සිටීමයි වඩාත්ම සුදුසු කියන එක. පොලිසිය නම් හිතයි ඔහු වන්දි මුදලක් ලබා ගන්න දරුවා පැහැරගෙන ගියා කියලා. ඉන් එහාට හිතන්න ඔවුන්ට ඉඟි ලබා දෙන්න මට අවශ්‍ය නැහැ. මට තව දෙයක් කියන්න අවශ්‍යයි. ඔබට ඕනම දෙයක් කියන්න. මිස්ටර් ජේම්ස් වයිල්ඩර් ඔබේ නිවසේ තබා ගැනීම තවත් කරදරවලට අතවැනීමක්. මට තේරෙනවා මිස්ටර් හෝම්ස්.
ඔහු සූදානම් මගෙන් සදහටම ඈත් වෙලා ඔස්ට්‍රේලියාවට ගිහින් තමන්ගේ වාසනාව උරගා බලන්න. ඒක බොහොම නුවණට හුරුයි. තවත් එක දෙයක්. ඕනම දෙයක් කියන්න. ඔබතුමාම සඳහන් කළා ඔබේ විවාහ ජීවිතයේ දෙදරාගේ ජේම්ස් වයිල්ඩ් තරුණයා ගෙදර රැඳී සිටීම නිසා කියා. මං හිතනවා මේ විදියට අතරමඟ ඇන හිටි විවාහ ජීවිතය දැන් ආර්යාවත් එක්ක සාකච්ඡා කරලා යථා තත්වයට ගේන්න පුළුවන් වෙයි කියලා. ඒකටත් මං කටයුතු පිළියෙල කළා. මං අද උදේන්ම ආර්යාවට ලියුමක් යවුවා. එහෙනම් දැන් මටයි මගේ මිත්‍රයටයි සතුටු වෙන්න පුළුවන්. පරීක්ෂණය සාර්ථකව නිම කළා කියලා. තව එක දෙයක් තියෙනවා මට පැහැදිලි කරගන්න අවශ්‍ය. මේ මිනිහා අස්සෙන්ට ලාඩම් ගැහුවා. හරක්කුර වගේ පේන්න. ඒක මිස්ටර් වයිල්ඩ්ගේ සොයා ගැනීමක්. හරි. එන්න මගෙත් එක්ක අර කෞතුකාගාරයට. බලන්න. අර වීදුරු පෙට්ටියේ තියෙන්නේ මොනවද කියලා. ඔය ලාඩම් හෝල්ඩනස් හෝල් එකේ පරණ දියාගල තිබිලා හාරගත් ඒවා. මේවා අස්සින්ගේ ප්‍රයෝජනයට හදපුවා. ඒත් හැටේ වෙනස් කරලා තියෙනවා. ලුහු බඳින්න නොමග යවන්න. මධ්‍යකාලීන යුගයේ මෙහි හිටපු කොල්ල කෑමට සමර්ථ වංශාධිපතියෙකුට අයත් ඒවා කියලයි විශ්වාස කරන්නේ. ඔය එකක් ගන්න බලන්න වොට්සන්. මෙන්න හෝම්ස්. කොදෙන්. ඔව්. මේ තියෙන්නේ බොහෝම ළඟදී ගෑවිච්ච මඩ. ෂර්ලොක් හෝම්ස් සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම සවස 4ට සිරස FM YouTube නාලිකාව ඔස්සේ